හෙලෝ යාළුවනේ. ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් ඔයා මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් මම රූ. අද vlog එක මොකක්ද කියලා ඔයාලා දැම්මම දන්නවා ඇති. මම අද හදන්නේ ඔයාලත් එක්ක සිංගප්පූ එයාපෝට් එක වටේ රවුමක් යන්න. මම දැන් ලෑස්ති වෙන්න හදන්නේ. එහෙනම් අපි ලෑස්ති වෙලා හම්බෙමු. මම පහලට යන්න හදන්නේ. මං කිව්වනේ ඔයාලට මම අද එයාපෝට් යනවා කියලා. මගේ යාළුවෙක් මේ අද ලංකාවට යනවා. එයාගේ HND කෝස් එක ඉවර කරලා. ඉතින් මම එයාව දාන්න මේ එයාපෝට් එකට. එයාගේ තව යාළුවෙකුත් එනවා. ඉතින් අපි බලමුකෝ බ්ලොග් එක ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මම ඉන්න තැන ඉඳලා මගේ යාළුවාගේ බ්ලොග් එක ගාවට පොඩි දුරක් යන්න තියෙනවා. මෙතන පාරක් තියෙනවා. පාර පැනලා යාළුවාගේ බ්ලොග් එක ගාවට යන්න ඕනේ. එයාලත් රෙඩි වෙලා ඉන්නවා කිව්වේ. එහෙනම් අපි යාළුවාගේ බ්ලොග් එක ගාවට ගිහින් හම්බෙමු. මේ පැත්තෙන් යන්න බෑ. බලමු අනිත් පැත්තෙන් ගිහිල්ලා මට පාර මාරු වෙන්න විදියක් නැහැ. මම කවදාවත් ඒ පැත්තට ගිහින් නැහැ. බලමු ගිහින්. යාළුවා මට බ්ලොග් එක නම් කිව්වා කලින් හම්බුන දවසක. බලමු හොයාගන්න පුළුවන් වෙයිද කියලා. මම නිකන් දැක්ක යාළුවා පල්ලෙහාට ඇවිල්ලා ඉන්නවා වගේ. බලමු යාද කියලා. මම ඔයාලට එතනට ගිහින් පෙන්නන්නම්කෝ. එයයි එයාගේ තව යාළුවෝ දෙන්නෙකුයි පහලට වෙලා මම එනකම් බලන් ඉඳලා. ඉතින් අපි මෙතන ඉඳලා ටැක්සි එක තමයි යන්නේ. ටැක්සි එකක් මෙතන ඉඳලා එයාපෝට් එකට යන්න ඩොලර් 20ක් විතර වෙනවා. ටැක්සි එක ආවා. අපි දැන් යන ගමන් ඉන්නේ. ඔයාලා දන්නවද සිංගප්පූරු වල ටැක්සි එකක් බුක් කරගන්න ඇප් ගොඩක් තියෙනවා. මම නම් යූස් කරන්නේ Grab කියලා ඇප් එකක්. ඉතින් අපි දැන් යන්නේ චැන්ගි එයාපෝට් එකේ ටර්මිනල් 4 ඩිපාචර් එක ගාවට. බලන්නකෝ එයාපෝට් එකෙන් එළියේ තියෙන view එක. යාළුවනේ අපි එයාපෝට් එකට ආවා. ලැගේජ් එක අරේ ලැගේජ් එකේ බර බලන්න තමයි හදන්නේ. මෙයා තමයි ලංකාවට යන්නේ. say hi. අපි දැන් ලැගේජ් වල බර බලන්න හදන්නේ. මගේ යාළුවාට කිලෝ 37ක් ලංකාවට අරන් යන්න පුළුවන්. මේන් ලැගේජ් එකේ කිලෝ 30යි, හෑන්ඩ් ලැගේජ් එකේ කිලෝ 7යි. සිංගප්පූරු වල දැන් ගොඩක්ම තියෙන්නේ සෙල්ෆ් චෙකින්. අපේ පාස්පෝර්ට් එක ස්කෑන් කරලා අපිට බෝඩින් පාස් එකයි ලැගේජස් වලට ස්ටිකර් එකක් අලවනවනේ. ඒ ස්ටිකර් එකයි ඔක්කොම අපිට තනියමම ගන්න පුළුවන්. ඉතින් ඒවා ටික කරාට පස්සේ අපේ ලැගේජස් වල ස්ටිකර් එක ගහලා අපේ ලැගේජ් එකේ බර චෙක් කරලා එයාලා අපේ ලැගේජ් එක ඇතුළට ගන්නවා. ගොඩක් වෙලාවට එයාලා අපේ හෑන්ඩ් ලැගේජ් එකේ බර චෙක් කරන්නේ නැහැ. අපි දැන් හදන්නේ යාළුවාගේ බෝඩින් පාස් එක අරගෙන ලැගේජස් වලට ඕනේ ස්ටිකරුත් ගන්න.
maximum 2 items. මොකද්ද වගේ? Have you waited your carry on? 9 is it right? හරි වෙන්නේ. හරිද? මේක අමතක වෙයි. ඒක ඔයාලා දෙන්න. හරිම ලේසියි. ඊට පස්සේ total check baggage දෙකයි නේද අපි දෙන්න ඕනේ. ඔව් ඒ කියන්නේ අරකට ඕන නේද? ඔව්. 3යිද 2යිද? නෑ කරේ දාන එකට දාන්න ඕනේ නෑ මම. මේක කරේ දාන එකනේ නේද? නෑ ඒ එකක් නම් එකයි දෙකක් නම් දෙකයි කියලා දෙමුද? ඒකෝ එතකොට හරිලා ගෙච්ච ගෙන. ඒක අපිට මේවා කරගන්න මේක ඕනේ නැහැ ඉවලට ගන්න ඉන්නවර next දෙන්න. මේ තියෙනවා මේව කරන්න. Yes, I am traveling with dangerous. No, I am not traveling. Have you ate your carry-on baggage? හරිද? ඔය ටිකට් එක ගේට් එක නෑ නේද? තව එකක් එනවා. ගේට් එක වැටෙන්නේ අර එකේ. මෙතන දාන්න නැද්ද ගේට් එක? ගේට් එක වැටෙන්නේ ස්ක්‍රීන් එක. මේක වැටෙන්නේ නැද්ද? ෂුවර්. දැන් ඉෂාදි කියන්න බලන්න ලංකාවට ගිහිල්ලා මොකද කරන්න කියලා. ඇත්තටම මම ලංකාවට යන කැමැත්තෙන් නෙවෙයි මම මේ යන්නේ. මං ආයෙ එනවා. එනවා. එච්චරයි. අපි දැන් මොනවා හරි කන්න යන්න හදන්නේ. මොකද අක්කටත් පැය 4ක් ෆ්ලයිට් එකේ යන්න තියෙනවනේ. මීල් එක දෙනවද නැද්ද කියලා ෂුවර් නෑ. Hello, this one chicken. Or fish. Having here. අපි එකමද ගන්න? බොත් චුට්ටයි ගන්න. This one? Yeah. මේ චිකන් දාන්න එක? ෆිෂ්. Brinjal with beans, yeah. Then, yeah. Payment by cash or card? ඔව් දැන් ඔයාලා දෙන දේ අතහැරියේ. අපිට යන්නත් පැය 4ක් විතරයිද ගන්න. ඇයි ඔයාලා තව? ඇයි මෙතන ඉන්න. විනාඩි 5ක් විතර ඇතුළේ දිනයි. යනවාද මන් දාලා? යන්න එපා දවනේ. ඉන්නනේ ඔයා. යාළුවනේ අක්කට ෆ්ලයිට් එක තියෙන්නේ රෑ 9ට. අපි දැන් මෙතනට වෙලා ඉන්නවා. එයා දැන් ඇතුළට යන්න හදන්නේ. ඉමිග්‍රේෂන් එකෙන් ඇතුළට ගියා. එතන වීඩියෝ එකක් ගන්න හම්බුන්නේ නැහැ. මොකද එතන වීඩියෝ ගන්න බෑ.
යාළුවා ගියාට පස්සේ අපි ආපහු ගෙදර එන්න ආවා. ඉතින් මෙතනින් අපි ෂටල් බස් එක අරගෙන ඊට පස්සේ ආපහු MRT එක අරගෙන ආපහු බස් එක අරගෙන එන්න ඕනේ. ෂටල් බස් එක නම් MRT එකට යනකම් ෆ්‍රී. ඔයාලා දන්නවද යාළුවනේ? මම නම් ඇත්තටම කැමති නෑ එයාපෝට් යන්න. මොකද එයාපෝට් ගියාම ගොඩක් දුක හිතෙනවා. ආපහු මටත් ගෙදර එන්න හිතෙනවා. බස් එකෙන් බැහැලා අපි MRT එක ගත්තා. දැන් මෙතනින් බැහැලා බස් එක ගන්න තමයි තියෙන්නේ. ගෙදර එන්න ටිකක් ඉතින් රෑ වුණා. මම බස් එකේ යන ගමන් ගත්ත වීඩියෝ ක්ලිප්ස් ටිකකුත් වීඩියෝ එකේ දැම්මා. ඔයාලත් ආස ඇතිනේ ඒවා බලන්න. යාළුවනේ මම බස් එකෙන් බැහැලා ගේ ගාවටම ආවා. ඉතින් ඔයාලට මං අද එයාපෝට් ගියපු වීඩියෝ එක ගෙනාවේ. ඒක ඔයාලා ආසාවෙන් බලයි කියලා හිතනවා. ඉතින් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, share කරන්න. මං ඔයාලට ආයෙත් වීඩියෝ එකක් ලස්සන වීඩියෝ එකක් අරන් එන්න. එහෙනම් අදට ගිහින් එන්න. බයි.